යුක්තාණුවකට එන්නේ ගන්ධබ්බයසෙන්. ඇවිදිලා ගැබ් මල කලගෙඩිය ඇතුලේ මක් වෙනවද? ඕකේ හැදෙනවා ෆෙන්ගස්. නිකමන හිතලා බලන්න මිනිස්සෙගේ ශරීරයක් ඇතුලේ ඉන්න පුළුවන්ද ඔබට? එහෙම ඇවිදිලා ෆෙන්ගස්නේ එළියට එනවා. එළියට ඇවිදලා හැරෙන්නම පුළුවන් වුණාද? අඩුම තරමේ හැරෙන්නවත් නෙමෙයි. මදුරුව කෑවොත් අඬනවා. පිට කහන්න ඕනොත් අඬනවා. ඔය ඔක්කොම කර අඬ කොච්චර වද වේදනාවක් විඳින්නේ නැද්ද මේකද ඔබ හිතලා බලන්න. අපි තුමේ ඒකයි කොන්දරි දෙනවා. ඒක ඒකට ඉඳලා අඬනවා. අම්මා මොකද කරන්නේ? ඒකට කිරි දෙනවා. අම්මා ඉගෙනගෙන තියෙන එක මේකයි. ඇනුවොත් කිරි දෙනවා. දැන් පොඩි එකාට ඔලුව කැක්කම නැතුව ඇද්ද? දැන් ඔබ කියන ඔලුව කැක්කම හැදෙන්නේ ලොකු අයට විතරයි. අර අත දරුවට බෙල්ලත් කඩා හැලෙන තරමේ අත දරුවට ඔලුව කැක්කම නැතුව ඇද්ද? හිතලා බලන්න පින්වදිනේ පොඩි කාලයක් කියලා කියන්නේ කොච්චර දුක් විඳිනවද කියලා සත්‍යය. අර තිරිසන් සතෙක්ගේ ස්වභාවයම නෙද ඒක. දැන් බල්ලට ඔලුව කැක්කමයි කියන්නද? කරන්නේ. ඔන්න ඔය වගේ පින්වදිනේ කාලයක් ගත කරන්න වෙලා තියෙනවනේ ඔය දරුවට. ඔය ඔක්කොම පව් නෙමෙයිද ගෙවෙන්නේ.